විශ්‍රාම ලබන්න යෙදුණු අපේ නදීස වෙනුවෙන් අපි සියලු දෙනාගේම ප්‍රණාමය පුද කිරීම සඳහා තමයි අද අපි මේ තැනට රැස් වෙලා ඉන්නේ. ගොඩක් හොඳින් ඉන්න ලස්සන මුණක් ටිකක් පත් වෙලා තියෙනවා. මෙහෙ ඉන්නකොට ඒ කාර්ය බොහොම මේ පැරෑරුම්ම සහ වගකීමෙන් යුතු ඔයා ගොඩක් මේ මහන්සියලා කරා. ඒක මම හිතනවා වාගේ ශරීර සෞඛ්‍යවත් බලපෑවා. දැන් වාගේ මහරි ලස්සන පෙනුමක් තියෙනවා හොඳ ප්‍රසන්න. ඒක මේ විවේකී කියන්නේ ඒක වෙන්නේ මම හිතනවා. විශ්‍රාම ගන්න විවේක ගන්න හේතු වෙන්නේ ඒක වෙන්නේ කියනවා. අපිට හැම දෙයක්ම කරගන්න පුළුවන් කාලයක් තියෙනවනේ. නැත්නම් ඒ සෞඛ්‍යයට අපේ මනසට හැම දෙයක්ම බලපානවා. ඉතින් නදීත් එක්ක සේවය කරනකොට ඇත්තටම මේ ඔයාගේ කැපවීම ගැන අර කාගෙන යන්නේ. දෙයක් වැඩක් දුන්නාම අර අපිට වඩා ඒක මතු පිටින් නෙමෙයි ගොඩාක් මේ ඒ ගැන විශ්ලේෂණය කරලා ඒකේ ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් විදිහට නදී මේ දේවල් කරේ. සමහරක් දේවල් කාර්යයන් කරනකොට සේවාවන් කරනකොට අපිට සමහර ප්‍රශ්නවලදී ඒක මේ තවත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගත්තම මේකෙන් ඉස්සරහට ය아가න්න බැරි අවස්ථා හිර වෙනවා. දැන් නදීත් එක්ක ඒක හරියන්නේ නැහැ. නදී ඒකට කොහොම හරි ඒකට අවශ්‍ය දේවල් ඔක්කොම හොයාගෙන ඒක කොහොම හරි ජයග්‍රහණය සඳහාම තව කෙනෙකුට ඒවා පරාජය කරන්න බැරි වෙන විදිහට එයා කතා කරලා ඒ දේ කරා. ඒක දැන් අපිට හරියට තේරෙනවා දැන් මේ දේවල්. දැන් මේ වෙනකොට ඇත්තටම මට ඊයේ අර මැතිවරණ රාජකාරී වලට කුමුමක් තිබුණා. එතෙන්දි කිව්වේ මේ දවසේ කටයුත්තක්නේ. ඒ දවසේ කටයුත්තදී අපි කිසිම වෙනසක් නැතුව කවුරු ආවත් අපි ඒ කටයුත්ත වෙනුවෙන් හැමෝම කැප වෙනවා. හැමෝම කැප වෙලා ඒ දේ කරලා යනවා. එතකොට මේ කවුරු අර වැරදි මෙයා වැරදි කියලා අතාරින්නෙත් නැහැ. වැරදුනා නම් ඒ වැරදුණු කෙනා වෙනුවෙන් අනිත් ඒගොල්ලන් හැමෝම සපෝට් කරලා ඒ දේ කරනවා. මොකද මේ අර සමස්තය වෙනුවෙන් හැමෝම එකමුත වැඩ කරා. ඒ වගේ වගකීමක් වාරාගෙන කරනකොට ඒක ඇත්තටම තියෙනවා. දැන් ඒ දේ ඇත්තටම නදී ඉන්නකොට මේ අපිට හරි පහසු වුණා. එයා ඒ දේ කරනකොට අපිට පොඩ්ඩක් එයා පිටිපස්සේ නිින්ද විතරයි තිබ්බේ. එයා මහා බරක් දරාගෙන ගියා. ඒක සමහර විට මට හිතෙන්නේ ඒ සෞඛ්‍යවත් බලපෑම වෙන්න පුළුවන් පහුගිය දවස්වල ඉස්සර ප්‍රශ්නෙට එහෙම. ඒක නිසා දුව කිව්වේ අයියෝ ඔයා විතර තාත්තේ ඉන්නේ කියලා. ඒක මහලා තිබුණා. ඔයාලට මේවා කරන්න ඉන්නේ අයියා අනිත් ඒගොල්ලන් කරන්නේ නැද්ද? ඒගොල්ලන් කරන්න බැරිද කියලා අහලා තිබුණා. කරන්න බැරිකමටත් වඩා නදී හැම දෙයක්ම බොහොම ලස්සනට වගකීමෙන් තව කෙනෙක් කරනකම් හිටියේ. අන්න ඒකයි වටිනාකම කියන්නේ. දැන් මම උනා තව කෙනෙක් කරනවා නම් නිශ්ශබ්ද වෙනවා. සපෝට් විතරයි කරන්නේ. දැන් නදී එහෙම නෙමෙයි. යාම අරගෙන යාම කරනවා. අන්න ඒක තමයි හේතු වුනේ නදීට එහෙම ගෙදරින් අහගන්නත් මට හිතෙන්නේ. මේ ඇත්තටම ඔයාගේ නැති අඩුව අපිට ඒක දැන් තේරෙනවා. නමුත් ඉතින් හැමදාම කෙනෙකුට ඉන්න බැහැනේ. අපි සේවයේ එක කාලයයි තියෙන්නේ. ඒ කාලෙදී අපි සමුදෙන්න ඕන. අවශ්‍ය වෙන්නේ අපි මේ සේවය කරනකොට අපි මොන හිතින්ද කරන්නේ කියලා. ඔයාලා ඇත්තටම හදවතින්ම මේ දේ කරා. ඔයා බැලුවේ නෑ කිසිම අවස්ථාවකද මගේ ඒකකේ ළමයිද නැත්තම් වෙන ඒකකවලද දැන් අද කතා වෙනකොට කිව්වේ නදී අපේ කලාපේ විතර නෙවෙයි පළාතේ ළමයිටත් එහෙම කරපුවා. සමහරක් වෙලාවට අපේ පළාතේ නැතුව මේ අපේ කලාපේ නැතුව වෙන කලාපවල ළමයි නැත්තම් කොහොම මේ කලාපේ ළමයි නැද්ද කියලා අහලා ගත්තා. දැන් අපි එහෙම සාමාන්‍යයෙන් කරේ නෑ. එනේ ඒ වගේ ඔය කාර්යනා විශිෂ්ටයි අති විශිෂ්ටයි නදී. ඇත්තටම ඒක මේ හැම කෙනෙකුටම කරන්න බෑ. සමහරට මට හිතෙනවා මේ ඉස්සරහට ඉන්න ඒගොල්ලන් ඒක ආදර්ශයකට අරගෙන ඉගෙනගෙන කරයි. ඒක තමයි ඇත්තට වෙන්න ඕනේ. ඒක හරිය හිතට සතුටක් සැලසීමක් මුත් අපි පඩියක් අරගෙන කරන රස්සාවක් එක එහෙම කරපුවම අපිට පුදුම මානසික සතුටක් තියෙනවා. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අපගේ හෘද සාක්ෂිය විතරනේ. හෘද සාක්ෂිය කියන එක ලස්සන ජීවත් වෙන්න පුළුවන්. ඉතින් කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම තව ඉන්නවා ආයෝජන කතා කරන්න අය. ඒගොල්ලන්ට කාලේ ඉතුරු කරගෙන මම වාට මේ අවස්ථාවේ
හැල්ල වෙනවා ඒ වගේම තමයි මට දැන් අද එනකොට අර කෙනෙක් කමට ඇහෙනවා කියන කතා වෙනවා දෙන්නේ අද ඇෂ් වෙන්ස්ඩේද මොකක්ද කියලා ඒකට අලුපදාදා කියලා කියනකොට ඊට පස්සේ මම අහුවා මේ මොකක්ද කියලා කියනකොට කියනවා මේ දූවිල්ලෙන් උපන් ඔක්කොම දූවිල්ලෙන් ඉවර වෙනවා කියලා දූවිල්ලෙන් ඉතින් ඇත්තටම ඉතින් මට හිතෙනවා අපේ බෞද්ධ විදිහටම කියපු මතර වටිනා පොතේ ජෝවාය එකකින් අපි හැමෝම තමයි ආවා යම් කාර්යයක් කරලා ගියා ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපි ඒ කරලා යනකොට අපි මේ ටික ඔක්කොම දාලා ගියත් කරපු දේ තමයි වැදගත්ම දේ ඒ ටිකත් එක්ක තමයි යන්නේ වට එක නිවැරදි සාක්ෂියක් තියෙනවා බොහොම සරල අවංක ජීවිත කාලේ හම්බුන හිතමයි වන්ස්ටික් සුන්දරයි කෙනෙක් කියන්නේ සමහරක් ඇත්තට සුන්දරයි ඉතින් ආදරේ නැති හරි ආදරණීයයි අහිතවට අවස්ථාවෙන් ඉහෙලනවා
සර් මුලින්ම දැක්ක දවසේ මට මුලින්ම හමුුනේ තමයි මේ ක්‍රීඩා මම සර් ගැන ගොඩක් මට දැනුනේ ක්‍රීඩා අවස්ථාවලදීම තමයි සර් මේ වගේ කුච්චෙක් කියලා සර් ගැන අවබෝධයක් ලැබුණේ අපි ක්‍රීඩා කරපු අවස්ථාවලදී මම ඉතින් දැක්කා සර් අර කරන දේ සර් පවරන දේ සර් එක කරන්න හිතන විදිය හදන විදිය ඒ ගැන මුල් අවබෝධය ඒකේ මූලික පැත්ත මොනවද හැම දෙයක්ම පිළිබඳව ගැඹුරින් හිතලා බලලා ඒව ගැඹුරින් සොයා බලලා තමයි අපේ ළමයි වෙන්නේ අපේ විශේෂ ළමයි කියලා යාළුවට මේ විශේෂ ළමයි මේ ළමයිට මෙහෙම නෙමෙයි ඒ ළමයා පිළිබඳව ගොඩාක් දේවල් හොයලා තමයි ඒ ළමයාට අවශ්‍ය දේ දුන්නේ ඒක තමයි සර් ළඟ තිබුණ විශේෂ කියන්නේ ඒක හරි සුවිශේෂයි ඒකෙන් තමයි දරුවා අපිට ඒ අවස්ථාවට උපරිම විදියට යොමු කරගන්න පුළුවන් උනේ සර් හොඳ අවබෝධයකින් දරුවෝ දිහා බලපින්න ඒක ඇත්තටම අපේ මේ ශාස්ත්‍රයේට ගොඩාක්ම වටින දෙයක්. සර් සමහර වෙලාවට කේන්ති යනවා. අපි කතා කරන සර්ට ඒක දැනෙන්නේ නැති යනවා. ඒ කියන්නේ සර් අර ඒ දේ ගැනම දැඩි ලෙස එතනම ඒකට විතර අවධානය යොමු කරන මේ අවස්ථාවේදී. එතකොට සර්ට වටපිටාවෙන කිසිම දෙයක් ගැන එහෙම අවබෝධයක් අරකට පුළුවන් තරම් විදියට මේ ඇතුළත් වෙලා. ඒ ඇත්තටම ඒක හරීම ඒ විදියට ඒ අපේ දරුවෝ මේ අපිට ඉන්න දරුවෝ වෙනුවෙන් ඒ විදිහට කැප වෙච්ච පුජ්‍යලේ මම දැක්කා ඇස් දෙකෙන් දැක්ක මිනිස්සෙක් එක්තරා හොඳ පුජ්‍යලේ තමයි නදීස. නදීසගේ තිබුණ ඒ ගුණාංගත් එක්ක අපිට අපේ කලාව අපේ ක්‍රීඩා අපිට ඒවා සාර්ථක කරගෙන මේ තාකාය අපිට ලොකු වගකීමක් ගන්න නැතුවේ සර් පොඩ ඒ ගැන ගොඩාක් හොයලා බලපින්න අපේ නිදහසේ අර ඒ දේවල් ඉදිරියට කරගෙන ගියා අපේ ලොකු ජයග්‍රහණ බව අත්ුනේ ඇත්තටම නදීසගේ උපරිම කැපවීම පුහුණු කරන්න ඒ අවස්ථාව ලැබුණා. ඒක දරුවන්ට ලැබුණ ලොකු භාග්‍යයක් සර්ගෙන්. ඒ වගේම තමයි සර් මම අපි එක්තරා වර්ෂය හරියට මතකනේ අපි නුවරඑළියේ ට්‍රිප් එකක් ගියා. ඒක දුව පුංචි දුවයි අම්මයි ඉතින් මම දැක්ක සර්ගේ අර පවුල් පරිසරයේ සර් මම ඉඳලා තමයි දැක්කේ සර් ගෙදරට එක්ක ඒ දැක්කේ මම එදාත් මම දැක්කා ඒ සර් ගෙදරට කොහොමද සලකන්නේ ඒ එතනේ පරිසරය කොහොමද මට හිතුණා ඉතින් ඒ විදිහට තමයි මේ දරුවෝ එක්ක ජීවත් වෙන්නේ දුවට ඒ දක්වපු මේ සෙනෙහස ඒ විදිහට තමයි දරුවන්ටත් එක්කේ ඒ දේවල් දැක්කා අපි එදා ඒ වගේම හොඳම හොඳ කුච්චලේ අපිට මට ගොඩ වෙලාවෙන් මට මේ තාක්ෂණයේ වැඩ බැරි ඇත්තටම මට බැරි මේ ගොඩාක් අවස්ථාවල සර් රෑ 12ට එකට ඒ වෙලාවෙත් කමන්නේ විස්තර ටික දෙන්න මම අත කොහොම හරි හදලා දෙන්න ඒ වගේ අවස්ථා අරගෙන ඒවා හොඳ කියන්නේ කිසිම මේ එහෙම මිනිස්සෙක් උදව් කරන්නේ නැහැ නේ වගේ වාඩි කරගන්න වෙන මම කොහොමද කමියුනිකේෂන් එකකින් අර කරගන්නේ එහෙම නෑ මගෙන් රෑ එකට දෙකට අරගෙන දෙන්න මම පොඩි පුරවල හදලා දෙන්නම් කියලා එහෙම රෑ අරගෙන ඒ වගේ කරලා දුන්නා. ඒක ඇත්තටම ලොකු ගුණාංගයක් එහෙම. එහෙම කෙනෙකුට කරන්න තව කෙනෙක් වෙනුවෙන් එහෙම කරන්න ඉදිරිපත් වෙන එක ලොකු පිනක් ඒක සර්ගේ. ඇත්තටම ඉතින් සර් ගැන කියන්න ඕන ගොඩාක් දේවල් සූත්‍රාවිච්ච කිව්වා. ඇත්තටම අපි මේ ශාස්ත්‍රයේදී අපි මේ තරම් 98 වර්ෂේ ඉඳන් අපි මේ ශාස්ත්‍රයේ ඉන්නවා. ඒ දාලා මේ වෙනකන් අපිට හොඳ ශක්තිමත් මේ හේවණලි තිබ්බා. දැන් එන්නේ හේවණලි අපෙන් ඉවත් වෙනවා. ඒ හින්දා ඉදිරියේ ගැන හරිම දුකක් දැනෙන වෙලාවකට ඒ හින්දා මම කියන්නේ අපි මේ අපිට තිබුණේ ශක්තිය අපි එකමුතු වෙලා කොහොම හරි රැක ගන්න ඕනේ අපේ දරුවෝ වෙනුවෙන්. ගිලිහෙන්න දෙන්න එපා කියන එක මම අනිත් දෙන්න අයගෙන් ඉල්ලනවා. එහෙනම් අපි කතා කරන්න තියෙන අවස්ථාවේදී කතා කරන්න ඕනේ. අපිට අවශ්‍ය දේවල් අපේ දරුවෝ වෙනුවෙන් ගන්න පුළුවන් දේවල් මග හරින්න නැතුව කොහොම හරි අරගන්න ඕනේ. එහෙම නොගත්තොත් වෙන්නේ අපිට යන ගමන අඩාලගෙන එක. සර්ගෙන් මේ දේවල් වුණා සර් තාර්ථ කරා රණ්ඩු වුණා මට මතක අපි ක්‍රීඩා ඔය එක රැස්වීම තියෙන පළාත් එකේ සර් නැගිලා සර් තනියෙන් කතා කරනවා. උර අනිත් අයට ඒක වෙලාවට දරා ගන්න බැහැ. ඒ වුණාට ඒ හයිය අපිට මේ ලොකු ශක්තියක් වුණා.
අපිට මේ තාක් කාල අපේ ජයග්‍රහණ තබා ගැනීමට. ඒ හින්දා මම ඉදිරියෙන් ඉල්ලන්නේ අපි එයාලගෙන් ගත්තේ දේවල් ඉදිරියට අරගෙන අපේ මේ කලාපය ජයග්‍රහණය කරා ගෙන යන්න උදව් කරගන්න. සර් බොහොමත් ස්තුතියි අපේ කලාපය අපේ දරුවෝ වෙනුවෙන් කරපු සේවයට. මම